මහා රජවරු, මහා සිටුවරු, රාජ මහා මාත්‍යවරු වාසය කරපු නගරයක් අනුරාධපුරය. අද අනුරාධපුරයේ පින්වත්නි අපිට වැඩි හරියක්ම දකින්නට ලැබෙන්නේ ඉතිරි වෙලා තියෙන්නේ ගල් කණු ටික. ගඩොලින් කළ ස්මාරක ටික. එතකොට එවකට මීට අවුරුදු 10 ගානකට කලින් ඊටාම ශාස්ත්‍රීයත්වයෙන් දෙව්ලොවක් පරදවා තිබුණ මේ අනුරාධපුර පූජා නගරය අවුරුදු 10 ගානකට පස්සේ මොකද වෙලා තියෙන්නේ? වෙනස් වෙලා. මේ ලෝකේ නොවෙනස් වෙන දෙයක් නැහැ. එදා රජවරු මේ දේවල් ඉදිකරේ මේ දේවල් වෙනස් වෙනවා කියලා දැනගෙන මේ දේවල් නැති වෙලා වෙනසිලා යනවා කියලා දැනගෙන හැබැයි සම්බුද්ධ ශාසනය බැබළවීම වෙනුවෙන් ඔවුන් මේ අනුරාධපුර පූජා නගරය බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කළ භූමියක් හැටියට තමයි මේ පුණ්‍ය භූමිය තිබුණේ. ඉතින් කාලයේ වැලිතලාවේ මේ හැම දෙයක්ම වෙනස් වෙලා ගියා. එහෙනම් ඔබ අප හැම දෙනාගේම ජීවිතවලට මුණ ගැහෙන හැම දෙයක්ම පුද්ගලයන් වෙන්න පුළුවන්, අපි මුහුණ පාන සිදුවීම් වෙන්න පුළුවන්. ඊළඟට මේ පින්වතුන් ගිහි පින්වතුන් හැටියට ගොඩනගා ගන්නා ගෙවල් දොරවල්, යාන වාහන, වතු පිටි, ඉඩකඩම් තමන්ගේ කියලා හිතාගෙන ඉන්න හැම දෙයකම අද මේ අනුරාධපුර පූජා නගරයට වෙලා තියෙන දේ මේ එවකට තිබුණු ගොඩනැගිලි වලට වෙලා තිබුණු දේ ඔබ ගොඩනගා ගන්නා වූ දේවල් වලට අත් වෙන්නේ නැති වෙයි. අත් වෙනවා. හැබැයි අපි ජීවත් වෙන මේ ලෝකයේ වටපිටාව වෙනස් වෙනවා. මේවා වෙනස් වෙලා වෙනස් ස්වභාවයකට පත් වෙනවා කියන එක සාමාන්‍ය මිනිසෙකු තේරුම් අරගෙනද තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න. නෑ, මේවා වෙනස් වෙනවා. කවදා හරි දවසක මේ දේවල් වෙනස් වෙලා ගිහිල්ලා මේවා අන්‍ය ස්වභාවයකට පත් වෙනවා කියන යථාර්ථය, ඒ ඇත්ත අනවබෝධයෙන් තමයි ගොඩක් අය තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න. නේද? ඒ නිසා මේ ලෝකෙ පුද්ගලයන් වෙන්න පුළුවන්. ගොඩනැගිලි වෙන්න පුළුවන්, භෞතික වස්තුන් වෙන්න පුළුවන්. මේ දේවල් කැමැති වුණත් අකමැති වුණත් වෙනස් වෙනවනේ. හැබැයි කැමැතිද ඔබ වෙනස් වෙනාට මේ දේවල්? තමන් ගොඩනගාගත්ත ජීවිතයේ දේවල් පුද්ගලයෝ වෙනස් වෙනවට කැමැති නෑ. ඒ අකමැති නිසාම වෙනස් වෙන ලෝකය වෙනස් වෙනකොට ඔබේ හිතට මොකද්ද දැනෙන්නේ? දුකක්, කනගාටුවක්, ශෝකයක්, අපහසුතාවයක්, පීඩාවක් නේ. එහෙනම් වෙනස් වෙන ලෝකයේ නොවෙනස් වෙන හිතක් පවත්වන්න නම් මොකද්ද? වෙනස් වෙන ලෝකයේ ඉදිරියේ නොවෙනස් වෙන හිතක් පවත්වන්න නම් අපි මේ ලෝකේ නැත්තම් මේ අපි ජීවත් වෙන වටපිටාවේ තියෙන මේ ඇත්ත අපි තේරුම් ගන්නගෙන ජීවත් වෙන්න ඕනේ. ඒක තේරුම් අරන් ජීවත් වෙනකොට කවුරු කොහොම වෙනස් වුණා, මොන පුද්ගලයා මොන විදිහට වෙනස් වුණා, අපි ගොඩනගා ගන්නා වූ භෞතික ලෝකය මොන විදිහට අපිට අහිමි වෙලා ගියත් ඒ වෙනස් වීම අභියස. නැත්තම් ඒ අහිමි වීම අභියස අපිට පුළුවන් අපේ හිත නොවෙනස්ව මධ්‍යස්තව ඒ හැම දෙයකටම මුණ දීලා අපිට ජීවත් වෙන්න පුළුවන්. අපිට මේ හැම දෙයකටම ඒ හැම අභියෝගයකටම ඒ හැම අහිමි වීමකටම ඒ හැම වෙනස් වීමකටම අපිට පුළුවන් නොවෙනස් වෙන හිතක්, කම්පාවටපත් නොවන හිතක් ඇති කරගන්න.